හෙලෝ ගයිස් කොහොමද ඉතින් අද ඔයාලට කියා දෙන්න යන්නේ කොහොමද හරියටම වීඩියෝ එකක් ඉන්ෂොට් එකෙන් එඩිට් කරගන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යන් ඉන්ෂොට් ටැබ් එකට. ඉන්ෂොට් ටැබ් එකට ගියාම අයිකන් තුනක් තියෙනවා. ඕකෙන් වීඩියෝ කියන අයිකන් එක ක්ලික් කරගන්න ඕනි. ඊට පස්සේ නිව් කියන අයිකන් එක ක්ලික් කරලා ඔය විදිහට ඔයාලගේ වීඩියෝ ටික එනවා. ඊට පස්සේ ඔයාලට කැමති වීඩියෝ එකක් මෙතනින් ක්ලික් කරගන්න. මං දැන් මෙතනින් මේ වීඩියෝ එක ක්ලික් කරගන්නවා. එතන ඊට පස්සේ ඔතනින් ඔහොම ක්ලික් කරලා මෙන්න මේ හරි කියන අයිකන් එක ක්ලික් කරගන්න ඕනේ. ඔය විදිහට වීඩියෝ එක ඉක්මනට එනවා. ඊට පස්සේ අර පල්ලෙහා තියෙන ඉන්ෂොට් ටැබ් එකේ ලෝගෝ එක අයින් මේ මාරු කරගන්න පුළුවන් ඇඩ් එකක් බලලා නිකම්ම. ඊට පස්සේ ඔක අයින් වුණාම අපි ඊළඟට යන් කතා කරමු canvas කියන අයිකන් එක. canvas කියන අයිකන් එක ක්ලික් කරාම එනවා අර වීඩියෝ එකේ සයිස් එක. YouTube වල නම් වීඩියෝ සයිස් එක තමයි 16:9. ඔය විදිහට ලොකු වැඩි කරගන්න පුළුවන්. ඔය විදිහට 16:9 ක්ලික් කරලා ඊට පස්සේ ඔඩියෝ එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔඩියෝ ක්ලික් කරලා මියුසික් කියන එකට ගිහිල්ලා අපි Tamanට කැමති මියුසික් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. මම නම් ඔය විදිහට ලාස්ට් සමර් කියන මියුසික් එක ක්ලික් කරලා වීඩියෝ එකට දාගත්තා. ඊට පස්සේ ඔය විදිහට වීඩියෝ එක ඔය විදිහට මියුසික් එක ඇඩ් කරගෙන ඊට පස්සේ ස්ටිකර් එකට යන්න ඕනේ. ඊට පස්සේ ස්ටිකර් එක ඔය විදිහට Tamanට කැමති නම් මේ අර ජෝක්ස් වීඩියෝ හදනවා නම් ඔය විදිහට ස්ටිකර්ස් මූවි හදන්න පුළුවන් දාලා. ඊට පස්සේ ඔය විදිහට Tamanට කැමති ස්ටිකරයක් සිලෙක්ට් කරගෙන හදන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකට ඒක ඕනේ නැති හින්දා අපි යන් ඊළඟ අයිකන් එකට. ඊළඟ අයිකන් එකේ තියෙන්නේ ටෙක්ස්ට් කියලා අයිකන් එක. ටෙක්ස්ට් එකෙන් කරන්නේ Tamanට කැමති ප්‍රොම්ප්ට් එකක් ටෙක්ස්ට් කරගන්නවා. ඔය විදිහට මං ගෙව්වේ නම් මගේ YouTube channel එකේ නම ඒ විදිහට Tamanට කැමති ෆොන්ට් එකක් ඕකෙන් සර්ච් කරගන්නවා. මේකට ෆොන්ට් ඕනේ නැති හින්දා අපි මේක ෆොන්ට් එකක් ඕනේ නැති හින්දා අපි මේක ඩිලීට් කරගන්නවා. ඔය විදිහට Taman කැමති ෆොන්ට් ඩිසයින් එකයි ඔය විදිහට කලර් එකයි ඊට පස්සේ සයිස් එකයි ඊට පස්සේ අර ඒ ෆොන්ට් එක එන දිශාව වෙනස් කරගන්න පුළුවන්. උඩටද පල්ලෙහාටද ඒ වගේ ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔහම ආයි කලින් හිටපු තැනට එනවා. ඊට පස්සේ ඔතන මේ ඊට පස්සේ හිරු එඩිට්ස් කියලා ඒ ෆොන්ට් එක පෙන්නනවා. ඔන්න ඔය විදිහට තමයි ඒක දැම්මම පෙන්නන්නේ. අපිට ඒක ඕනේ නැති හින්දා අපි ඒක ඩිලීට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඩිලීට් කරගන්නේ ආයි ඒ ටෙක්ස්ට් වීඩියෝ එක ක්ලික් කරලා ටෙක්ස්ට් කියන එක අයිකන් එක ඔබන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඊට පස්සේ ඒක ක්ලික් කරාම හරහාට ගියාම එනවා ඩිලීට් කියන අයිකන් එක. මේක නෙමෙයි ඩිලීට් කියන අයිකන් එක මම නිකන් බැලුවේ. අනිත් පැත්තට ගියාම එනවා ඩිලීට් කියන අයිකන් එක. ඔන්න ඕක බින් එක වගේ. ඔකෙන් ඩිලීට් කරගන්න වීඩියෝ එක ෆොන්ට් එක. ඊට පස්සේ ඉෆෙක්ට් කියන අයිකන් එක යමු. ඉෆෙක්ට් කියන අයිකන් එක වැඩක් නැති හින්දා ෆිල්ටර් කියන අයිකන් එකට යමු. ඕකේ තියෙන්නේ අර
මාළුවන්ගේ මේ වීඩියෝ එකට අනුව මාළුවන්ගේ මූණ එහෙම බලා ගන්න ඕන නම් හිමීට zoom කරන විදිය හිමීට zoom කරන විදිහෙන් තමයි ඒ ඉෆෙක්ට් කියන අයිකන් එකෙන් වෙන්නේ. ඔන්න ඔය විදියට තමන්ට කැමති තැනදී මේ ඒ zoom කරගන්න ඕන නම් ඔන්න ඔය විදියට zoom කරගන්න පුළුවන්. කැමරාව වතුරයට ගෙනියන්න බෑනේ. ඔය විදියට zoom කරගන්න පුළුවන්. ඊට පස්සේ pip කියන අයිකන් එක යන්න. ඊට පස්සේ ඔන්න ඔය විදියට ජෝක්ස් වීඩියෝ හදනවා නම් ඔය වගේ අයිකන් එකක් දාලා ජෝක්ස් වීඩියෝ එකක් හදන්න පුළුවන්. අපි මෙතන ජෝක්ස් වීඩියෝ නැති හින්දා ඒක වැඩ නැති හින්දා යම් පර්කට් කියන අයිකන් එකට ඔන්න ඔය වගේ ස්ථානයකදී කට් කරගන්න තමයි අයිකන් එකේ තියෙන්නේ. ඊට පස්සේ අනිත් අයිකන් ටික නම් වීඩියෝ එකක් එඩිට් කරද්දී ඕනි වෙන්නේ නැහැ. ඊළඟට වොලියුම් ඔයාලට ශබ්දය අඩු වැඩි කරගන්න ඕන නම් වොලියම් කියන අයිකන් එක ක්ලික් කරලා ඔන්න ඔය විදියට අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ අඩු වැඩි කරලා හරියව බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට විදියට ඔය බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරගන්න පුළුවන් කැමති විදියකට. ඊට පස්සේ ඕකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන් ඒ විදිහට. ඊට පස්සේ වීඩියෝ එක මුලදී පෙන්නන විදිය ඔන්න ඔය විදිහට ඔය අයිකන් එකේදී බලා ගන්න පුළුවන් අපිට. ඔන්න ඔය විදිහට සර්වේ zoom වගේ ඔන්න ඔය වගේ අයිකන් ටිකක් අපිට බලා ගන්න පුළුවන්. අපිට ඉතින් ඔය වගේ එකක් ඕනේ නැති හින්දා ඊළඟ අයිකන් ටික part 2 වීඩියෝ එකෙන් ගෙනකම් අදට ගිහලා එන්නම්. පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එකත් ක්ලික් කරලා like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඔය විදිහට අන්තිමට අපිට export කරගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. ජය වේවා.